කඩේ රසටම සුපිරි චිකන් ඩෙවල් එකක් හදමුද? බයිට් එකටත් නියමයි. ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නවා කැමලන්තේට. මේක වෙනස්ම විදිහකට හදපු රසම රස චිකන් ඩෙවල් එකක්. ඔයාලත් අනිවාර්යයෙන්ම එකපාරක් හරි try කරලා බලන්නකෝ. ඇබ්බැහි වෙන සුළුයි හොඳේ. එහෙනම් අපි බලමු ඒක හදන්න අවශ්‍ය කරන ingredients මොනවද කියලා. chicken, carrot, මාළු මිරිස්, බීලූණු, මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, රතු ලූණු, කරපිංචා, කෑලි මිරිස්, කෝන් පිටි, දෙහි යුෂ, තක්කාලි සෝස්, සීනි, ඉඟුරු සුදු ලූණු, සෝයා සෝස්, ඒ වගේම පොල් තෙලුත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි ඩෙවල් එකට අවශ්‍ය කරන chicken ටික මැරිනේට් කරගෙන ඉමු. chicken තියෙන භාජනය අරගෙන ඉඟුරු සුදු ලූණු මේස හැඳි එකක්, මිරිස් කුඩු මේස හැඳි දෙකක්, ලුණු කුඩු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු මේස හැන්දක්, සෝයා සෝස් මේස හැඳි එකක්, ඒ වගේම දෙහි යුෂ ටිකක් සහ කෝන් පිටි මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඔයා ළඟ කෝන් පිටි තියෙනවා නම් විතරක් එකතු කර ගන්න. ඩෙවල් එකට අවශ්‍ය කරන chicken කිලෝ එකක් හොඳින් හොදලා මේ වගේ ප්‍රමාණයේ කෑලි වලට කපාගෙන අරගත්තා. එකතු කරගත්තු ingredients සේරම chicken ටිකත් එක්ක හොඳින් mix වෙනකන් විනාඩි 2-3ක් වගේ අතින් හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම මේ ටික පැයක් වගේ මැරිනේට් කර ගන්නවා. chicken එක මැරිනේට් වෙනකන් ඩෙවල් එකට අවශ්‍ය කරන paste එක හදාගමු. ඒකට මම වංගෙඩියක් අරගෙන කරපිංචායිති දෙකක් සහ පොඩියට කපාගත්තු රතු ලුණු ගෙඩි 5ක් වගේ එකතු කර ගන්නවා. හොඳ paste එකක් හැදෙනකන් විනාඩි 2ක් වගේ මේ ටික තලා ගන්න ඕනේ. මේක තමයි මේ chicken ඩෙවල් එකට වෙනස්ම රසයක් දෙන එකම රහස. මේ ගානට වගේ තැලුනාම හොඳටම ඇති. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියාගෙන chicken ටික බැද ගන්නයි හදන්නේ. පෑන් එක රත් වීගෙන එනකොට chicken බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට chicken ටික එකතු කර ගන්නයි හදන්නේ. සේරම එකවර එකතු කර ගන්න බැරි නිසා 3 පාරකට වගේ මම chicken ටික බැද ගන්නවා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයේ තියාගෙන හැන්දකින් එහෙට මෙහෙට කරන ගමන් හොඳ රන්වන් පාටක් එනකන් chicken ටික බද ගන්න ඕනේ. මේ වගේ ප්‍රමාණයට බැදුනාම මම chicken ටික ලිපෙන් ඉවත් කර ගන්නවා. මම මෙතනදී අරගත්තේ කටු සහිත chicken. ඔයාලා කැමති chicken වර්ගයක් අරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා ඊතුරු chicken ටිකත් මේ වගේ හොඳ රන්වන් පාටක් එනකන් බැද ගන්න. ingredients සේරම ලෑස්ති නිසා අපි දැන් ඩෙවල් එක හදාගමු. ආයිමත් ටිකක් ඉඩ තියෙන පෑන් එකක් ලිපෙන් තියාගෙන තෙල් මේස හැඳි 3ක් වගේ එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වීගෙන එනකොට තලාගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. ඒ ටික හොඳින් බැදිලා හොඳ සුවඳක් වගේම රන්වන් පාටක් වීගෙන එනකොට අපි මුලින්ම හදාගත්තු කරපිංචා සහ රතු ලුණු පේස්ට් එකත් එකතු කරගමු. ආයිමත් මික්ස් කරන ගමන් විනාඩියක් වගේ සේරම හොඳින් බැදගමු. විනාඩියක් වගේ යනකොට මේ සේරම හොඳින් බැදිලා මුළු ගෙදරම සුවඳයි. දැන් මම මේ මික්ෂර් එකටම තක්කාලි සෝස් මේස හැඳි 4ක් එකතු කර ගන්නවා. දැන් අපි ආයිමත් සේරම ingredients ටික විනාඩියක් වගේ හොඳින් ටෙම්පරාදු කරගමු. මේ ගානට වගේ කුක්කුණාම කෑලි මිරිස් මේස හැඳි 3ක් වගේ මම එකතු කර ගන්නවා. ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් ටිකක් වැඩියෙන් එකතු කර ගන්න. දැන් මම එකටම ලුණු මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු මේස හැන්දක් එකතු කර ගන්නවා. දැන් ආයිමත් හොඳින් මික්ස් කරන ගමන් තවත් විනාඩියක් වගේ කුක් කරගමු. ඔයාලට පේනවා නේද මේ පේස්ට් එකේ තියෙන ලස්සන කලර් එක? මේකෙන් තමයි chicken ඩෙවල් එකට ලස්සන පාටක් එන්නේ. ඔන්න දැන් මම සීනි මේස හැන්දකුත් එකතු කරගෙන ආයිමත් ටිකක් ටෙම්පරාදු කර ගන්නවා. මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න ඕනේ. දැන් සෝයා සෝස් මේස හැන්දකුත් එකතු කරගෙන ආයිමත් ටිකක් මික්ස් කර ගන්නවා. ඊළඟට මම බැදගත්තු chicken ටික එකතු කරගන්නයි හදන්නේ. එකතු කරගත්තු chicken වල හදාගත්තු paste එක හොඳින් ගෑවෙනකන් විනාඩි 2-3ක් වගේ හැන්දකින් නොනවත්වාම එහෙට මෙහෙට කරන ගමන් හොඳින් කුක් කරගන්න ඕනේ. මෙන්න මේ ගානට කුක් වුණාම ඇති. අන්තිමට මම රවුමට කපාගත්තු කැරට්, ඒ වගේම අමු මිරිස්, කොටුවට කපාගත්තු ලූණු ටිකත් එකතු කරගෙන ආයිමත් හොඳින් මික්ස් කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් තක්කාලි එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ chicken ටික හොඳින් කුක් වෙලා තියෙන නිසා එළවලු එකතු කරගෙන ගොඩක් වෙලා උයා ගන්න අවශ්‍ය නැහැ. විනාඩි 1.5-2ක් වගේ කුක් කරගත්තාම හොඳටම ඇති. සාමාන්‍යයෙන් ඩෙවල් එකක් හදනකොට
එළවලු ගොඩක් වෙලා කුක් කරගන්නේ නැහැ. එළවලු ටිකක් අමුවෙන් හැපෙනකොටයි ගොඩක්ම රස. මෙන්න මේ ගානට වගේ කුක් වුණාම මම පෑන් එක ලිපෙන් බා ගන්නවා. ඩෙවල් එක හදලා ඉවරයි. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා රසද කියලා මටත් කියන්න. ආයිමත් කෑම කතාවක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ආදරෙයි.